මෙහෙම කේසයක් නේ. දැන් වායුවේ වෙනස් ගන්න බලන්න කේන්ද්‍රයේ y අක්ෂයේ මත සහ x අක්ෂයේ ස්පර්ශ කරන 2,2 ලක්ෂර ඇලුමේ. පුතේ මේකේ මේ දැන් මේකේ චුට්ටක් බලන්න මේක අපිට දැන් මේ වෘත්තේ පාඩම දැන් මේක නම් හැබැයි මේ උඹට කරන්න පුළුවන් කෝ ගන්න කෙටි ප්‍රශ්නේ මුල් කැලේ අපි හිතේ කරපු කැලේ විතර සෙන් තියෙන්නේ මේ. අපි වෘත්තේ පාඩනේ අපිට තියෙන ඇප්ලයිඩ් ලෝ වෘත්තයේ සංකීර්ණ විතරනේ තියෙන්නේ කරන්නේ. නේද? ඒ කියන්නේ ඉන්දියන් තියෙන කණ්ඩව. පුතේ මේ තියෙන කේන්ද්‍රයේ y අක්ෂයේ මත සහ x අක්ෂයේ ස්පර්ශ කරන මේ. පුතේ කේන්ද්‍රයේ y අක්ෂයේ මත ඉඳලා x අක්ෂයේ ස්පර්ශ කරනවා නම් හිතන්න කේන්ද්‍රයේ තියෙන මේ වගේ ලක්ෂය කියලා. මම ගන්නවා මේ ලක්ෂය b කියලා. පුතේ x අක්ෂයේ ස්පර්ශ කරනවා නම් මේක පුතේ අනිවාර්යෙන් මක් වෙනවද ස්පර්ශ කරන්න ඕනේ මූල ලක්ෂයෙන් කියලා තේරෙනවද? ඇයි x අක්ෂයේ ස්පර්ශකයක් වෙනකොට කේන්ද්‍රයේ සිට x අක්ෂයට අඳින අරය තියෙනව නැත්නම් ඒක අනිවාර්යෙන් මක් වෙනවද? ලම්බක වෙනව නේද? එහෙනම් මේකනේ ඇත්තටම ඔය වෘත්තයේ අරය තියලා තියෙන්නේ b කියන දිග නේද? b කියලා ගත්තොත් දැන් මේ වෘත්තයේ කේන්ද්‍රය අපි දන්නවා කේන්ද්‍රයේ තියෙන්නේ y අක්ෂය මතලු. එහෙනම් කණ්ඩායම් ගද්දී පුතේ උතන x වලගේ බිඳුවයි y ට තමයි උත්තරයක් තියෙන්නේ. දැන් මෙතන කණ්ඩාංග මං ගත්තොත් බිඳුවකම b. පුතේ මෙයා ගමන් කරනවා කියනවා බිඳුවකම බිඳුව ලක්ෂය හරහා. මොකද අපි මේ ගාන කියන්නේ අපි ඒක දින දත් වලින් තමයි අපි ඒක හොයාගත්තේ. නෑ මේක අපි හොයාගත්තේ. පුතේ අරක මං ගත්තේ නෑ. ඇයි කේන්ද්‍රයේ y අක්ෂෙමත් තියනවා කිව්වෙ හින්දායි x අක්ෂය ස්පර්ශ කරනවා කිව්වෙ හින්දා. තරගේ ඒක මෙහෙම ගන්න. තව කියනවා පුතේ මට ගානේ මොකක්ද 2,2 කියන ලක්ෂය හරහා මෙයා ගමන් කරනවලු මේ. මොකද පැහැදිලිද? 2,2 කියන ලක්ෂය හරහා පුතේ මෙයා ගමන් කරන හින්දා මට මොකද්ද කරන්න පුළුවන් කියන්නේ? මේ ලක්ෂය හරහා ගමන් කරන නිසා අපි එනම් පුතේ ගමු මෙහෙම. දැන් වෘත්ත සමීකරණය යනවා. මම පුතේ වෘත්ත සමීකරණ ලියන්න සාධාරණ සමීකරණයන් ලෙස. පුතේ ලියන්නේ කොහොමද එන? මේ තියෙන්නේ. ලියමු පුතේ ඕක සාධාරණ සමීකරණයක් විදිහට කොහොමද ලියන්නේ? මෙහෙම ලියන්න. සාධාරණ සමීකරණය ගැන ටගල වෘත්තේ x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුවයි. මේක පාර ගමු පුතේ මොකද්ද අපි දන්නේ මෙහා බිඳුවකම බිඳුව ලක්ෂය හරහා යන හින්දා මේ බිඳුවකම බිඳුව ලක්ෂය හරහා මේ ලක්ෂය හරහා ගමන් කරන හින්දා මේ ලක්ෂ කණ්ඩාංග මේ සමීකරණය තෘප්ත වෙන්නේ නැද්ද? තෘප්ත වෙනවා නේද? එහෙනම් x මුල් එකත් බිඳුවයි y බිඳුවයි 2gx බිඳුවයි 2fy බිඳුවයි c සමානයි බිඳුව. ඉතින් c ට හම්බෙන උත්තරය කීයද බිඳුව ඈ. අනිත් දේ මොකද කියන ටක් ගාලා මේකේ? කේන්ද්‍රේ හම්බෙනවා කියේ කොහොමද පුතේ? ඍණ g ඍණ f වලින් මතකනේ? ඍණවතාවක් x වල මම මතකනේ ගත්ත වෙදෙනු තියෙන ඍණ g ඍණ f නම් මෙයාගේ ඍණ g කියන එක්කෙනා සමාන වෙන්නේ කාටද? මේ x වල කණ්ඩාංග මෙතන කේන්ද්‍රේ තියෙන. එහෙනම් පුතේ g වල අගේ හම්බෙන්නේ බිඳුව. අපි කලින් සතියේ හදපු ඈ බිඳුවයි. ගිය බ්‍රහස්පතින්ද කරපු කොටස අපි ඔය. ප්ලේස් වණ කියන ටක් ගාලා මෙයාගේ දැන් c මේ f හොයන්න f1 මොකද කරන්නේ? අපි දන්නවා මෙයා ගමන් කරනවා 2,2 ලක්ෂය හරහා. මෙන්න මේ ලක්ෂය හරහා යන වෙනම් පුතේ අර කණ්ඩාංගෙ මේ කණ්ඩාංගෙ මේ සමීකරණ තෘප්ත වෙන්නේ නැද්ද? තෘප්ත වෙනවනේ. සරල කතන්දරේ නේද ඩක් ගාලා දාගමු පුතේ මේ 2 වර්ග ධන 2 වර්ග ධන 2g වැඩි කිරීම 2 ධන 2f වැඩි කිරීම 2 ධන c වලගේ බිඳුවයිනේ. දැන් පුතේ අහගන්න. දැන් මෙයා සුළු කරගත්තාම මොකක්ද දෙන්නේ? 2 වර්ග 4 ධන 4යි. 4යි මෙතන g වලගේ බිඳුව හින්දා මේ සෙට් එකම ඔන්න බිඳුව කරගත්තා. 4යි f එකක් එනවා. ධන 4යි f එකක් එනවා සමානයි බිඳුවයි. මෙතන f ට උත්තරයක් 4යි f සමානයි ඍණ 8යිනේ. එහෙනම් f වලගේ ඍණ 2 පුතේ. එනකොට හම්බ වෙන්නේ මොකක්ද කියන්නේ? x වර්ග ධන y වර්ග මේ පදේ බිඳුවයි f ට ඍණ 2 දැම්මොත් ඍණ 4යි y. ඒතර මේ තියෙන්නේ පුතේ කවුද? මේක එල්මට හදන්න පුළුවන් ඈ. අනිවාර්යයෙන් මේක තේරුණා හදන්න තිබ්බා. මේ ලොජිකල් මේක හිතන්න දියා පොඩ්ඩක්. මේ කේන්ද්‍රේ කොහොම මෙහෙම වෙනවනම් මොකද වෙන්නේ කියන එක. මෙයා මූල ලක්ෂයලා ගමන් කරන බව කියන එක තේරුණා නම් වැඩේ අවුලක් නෑ. දැන් කියන අපතේ මට මොකද්ද? p කියන්නේ ඍණ 1,4 ලක්ෂයේ සිට s වෘත්තයේ අර වෘත්තේනේ. මේ s කියලා ගන්නකෝ. s වෘත්තේෙන්දී ස්පර්ශක ජයය සමීකරණ ලියා දක්වන්නේ. පුතේ මොකද ස්පර්ශ ජයය කියන්නේ? දැන් තියෙන්නේ මෙතන හදන්න පුතේ. එහෙමනේ තියෙන්නේ. දැන් අපි මේ වෘත්තයේ සමීකරණ දන්නම වෘත්තයේ සමීකරණේ පුතේ මෙහෙම දගන්න ස්පර්ශජවට පැහැදිලි කරන්න ඕනේ. මේ වෘත්තයේ සමීකරණේ. පුතේ වෘත්තේ මොකක්ද උනේ? වෘත්තය ආයේ මෙහෙම එකක්. ඔන්න x වර්ග වෘත්තයේ සමීකරණය ලියන්නම්. වෘත්තයේ සමීකරණේ තමයි x වර්ග ධන y වර්ග ඍණ 4y සමානයි බිඳුව කියන්නේ. හරිද? එතකොට මේකේ බාහිර ලක්ෂය කියන තමයි මේ ස්පර්ශක ජයයනේ.
බාහිර ලක්ෂයකින් ඉඳන් අඳින්න පුළුවන් p ලක්ෂින් ඉඳන් අඳින්න පුළුවන් ස්පර්ශක කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ස්පර්ශක ජයය කියන්නේ පුතේ මොකද්ද? මෙන්න මේ ස්පර්ශක ලක්ෂ හරහා ගමන් කරන සරලරේඛාවට. මෙයා හොයන්නේ කොහොමද? ඒ තීරිය වල අපි කරනවා. උඹට තාම අපි ළමයිට කරේ නෑ. මම මුල් විතරයි තවෘත්තේ කරලා තියෙන්නේ. මේක පුතේ හම්බ වෙනවා කොහොමද? අර මේ මතක් කරනවා බාහිර ලක්ෂ ඛණ්ඩාංකය වෘත්ත සමීකරණයේ සාධාරණ සමීකරණයේ වෙලා බාහිර ලක්ෂ ඛණ්ඩාංක x0 y0 උනොත් ස්පර්ශක ජයයි සමීකරණයේ පුතේ අපිට හම්බ වෙනවා කියලා කියන්නේ මෙයාව x0 ධන y0 ධන g වතාවක් x ධන x0 ධන f වතාවක් y ධන y0 ධන c සමානයි බිඳුවේ. ඒක නේද ඇප්ලයි කරනවා අපි. ආදේශ කළ ගන්න මේ එකපාර මේ සරලරේඛය වගේ පුතේ අපිට තියෙන සම්බන්ධ තමන්ගේ වෙනම තීර ටිකක් අපිට තියෙනවා කියලා කතා කරන්නේ. ඒක තමයි මේ තියෙන. නමුත් රක් ගාලා මෙයාගේ මට ස්පර්ශක ජය සමීකරණ අපි එකපාර ලියමු. පුතේ කොහොමද ලියන්නේ? ඒතර මෙයා අපි වෙන් කරගන්න මේ විදිහට ලියන්න මේ. ඔය ඇත්තටම කරේ පුතේ x වර්ගවල 1x එකට x නෝට් දැම්මේ. සම්ම සමීකරණේ. y වර්ගවල 1y එකට x y නෝට් දැම්මේ. අර 2gx නේ තිබ්බේ. g වෙනම අරගෙන 2x කැඩුවා x ධන x කියලා 1x එකට කණ්ඩාංගයගේ ආදේශ කරා. 2y නෝට් 2y මේ y f තිබ්බ 2y fx කියලා තිබ්බනේ. f ගත්ත එළියට 2y කියන එක අපුතේ මක් කරගත්තද y ධන y දාලා 1y එකට y නෝට් දැම්මා. ඉතින් මෙතනත් අපි ඒ දේම කරන්නකෝ මේ. මෙයාගේ සමීකරණය හම්බෙන්නේ x මේක ඇතුළේ හම්බ වෙන්නේ මෙයා x නෝට් වගේ වැඩ කරොත් මෙයා y නෝට් වගේ වැඩ කරොත් ඕක ලියන්න පුළුවන් x වතාවක් x නෝට් කියලා. ඒතර මේ තියෙන්නේ y වතාවක් y නෝට් රින මම දෙක ගන්නම් එළියට 2y ලියනවා y ධන y නෝට්. නවුලක් නැහනේ. මට එහෙනම් පුතේ දානවා එක x වතාවක් x නෝට් රින 1 දාන්න y වතාවක් y නෝට් 4 දාන්න රින 2යි y පුතේ y නෝට් දාන්න කීයේ ධන 4 සමානයි බිඳුව. දැන් සුළු කරගමු පුතේ. ඍණ x එකක් එනවා ධන 4යි y එකක් එනවා ඍණ 2යි y එකක් එනවා ඍණ 8ක් එනවා සමානයි බිඳුව. සුළු කරගත්තාම ඍණ x ධන 2යි y ඍණ 8 සමානයි බිඳුව. ඔය තියෙන්නේ පුතේ. ඔහොම එකක් තියෙන්නේ. නවනල් බුලම් මේක අපිට බව පෙන්වීමක් නුකුත් අහලා නැහැ නේද ඒකෙත් අපිට. නෑ ඕනනම් අපි චුට්ටක් ඔලියන 2y ඍණ x ඍණ 8 සමානයි බිඳුව. පුතේ මොකක්ද අපි මේ හෙව්වේ ස්පර්ශක ජයයේ සමීකරණය. දැන් මට කියනවා පුතේ p සිට s ට ස්පර්ශකයන්හි ස්පර්ශක ලක්ෂ ඒ මොකද්ද මේ ස්පර්ශකවල ස්පර්ශක ලක්ෂවල y ඛණ්ඩාංකය මේ සමීකරණේ තෘප්ත වෙන බව පෙන්වන්නලු. පුතේ ඒ මොකක්ද බලු මේ කියන්නේ මොන සමීකරණේ තෘප්ත වෙනවද පුතේ පෙන්වන්න කියලා කියන්නේ මට මේ සමීකරණේ නේද? හරි. පුතේ අපි කොහොමද හොයන්නේ කියලා දැන් ඒ කතන්දරේ මොකද්ද කියන්නේ? මට කියන සමීකරණයක් දීලා තෘප්ත වෙන බව පෙන්වන්නලු මොකද්ද? ඔගේ y ආ කියන්නේ. ඒ කියන්නේ පුතේ මෙතන මේවල මේ ලක්ෂ දෙකේ මේ ලක්ෂ දෙකේ y වලගේ මේ දිය දෙන සමීකරණ ආදේශ කරොත් තෘප්ත වෙනවා කියලා කියන්නේ. පැහැදිලිද කියන්නේ? ඔය x තිබ්බ තැනට එන y යගේ 2 හරි 3 හරි 5 හරි දැමව තෘප්ත වෙනවා කියලා පෙන්වන්නේ කියලා කියන්නේ. පුතේ මට එහෙනම් කියන්න මම ගන්නවා මෙහෙම එකක්. මම ගන්නම් පුතේ ඔය ඡේදන ලක්ෂ මට හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ඡේදන ලක්ෂ පුතේ මට හම්බ වෙනවා කොහොමද ඕන්නම් මේ? මෙයාගේ මේ ඡේදන ලක්ෂ හම්බ වෙනව නේද? මේ වෘත්ත සමීකරණයයි මේ සමීකරණය සමගාමීය කර විසඳුවොත්. මම කියන්නේ පැහැදිලිද? මේ වෘත්ත සමීකරණයයි මේ සමීකරණය මොකද ස්පර්ශක ජයයයි සමගාමීය කර විසඳීමක් කරොත් මේ ලක්ෂ හොයන්න බැරිද? ඒ ඡේදන ලක්ෂින්ද බං ඡේදන ලක්ෂ සම්බේන සමීකරණ සමගාමීය කර විසඳුවාමනේ. මේක අපි දන්නවනේ පුතේ. මේ කවුද මේ සමීකරණය මේ? පුතේ මේ තියෙන්නේ කවුද? 2y එකක් තියෙනවා ඍණ x එකක් තියෙනවා ඍණ 8 තියෙනවා සමානයි බිඳුව. පුතේ එදෙන විසඳනවා කියලා කියන්නේ හැබැයි මට ඕනේ මොකද්ද? අර මේකේ තියෙන y ඛණ්ඩාංක අපි ගත්තොත් x0 y0 කියලා හරිය කියන්නේ මේ ගත්තොත් මෙතන අගයන් බල මෙතන තියෙන y අගයයි මේ දෙක මේ සමීකරණ දෙකම තෘප්ත වෙන y අගය මගින් ඔය දීලා තියෙන සමීකරණ තෘප්ත වෙන බව පෙන්වන්න කියනවනේ. පුතේ අපි කරන්නේ මේ සමීකරණ දෙක සුළු කරලා x අයින් කරලා y ගෙන් ප්‍රකාශනයක් අරගෙන පෙන්නමු. ඒ y ගෙන් ලැබෙන ප්‍රකාශනය මොකක් වෙන්න ඕනේද? 3y වර්ග ඍණ 36යි y ධන 64 කියලා පෙන්නුවොත් හරිනේ සමානයි බිඳුව කිය. ඒකනේ වෙන්නේ බං මෙතන අපි අගයක් මට වයිට උත්තරයක් තනි උත්තරයක් ගන්න බෑ. ඒක සංකීර්ණයි සුළු කරගෙන ඒක. ඉතින් එහෙනම් මොකද මම කරන්නේ? දැන් මම මේ කොටස මකන්නම් මට මේ ටික ඕනේ නෑනේ. ගානේ. මම පුතේ මේ කොටස මකනවා. මට මේ ටික අදාළ නෑ. දැන් පුතේ අහගන්න. දැන් මට කියන්නේ මෙහෙම එකක්. දැන් මෙතන ගාන කියන්නේ මම ගන්නම් සමීකරණ දෙක. අහගන්න පුතේ. මම ගන්නවා එහෙනම් මේ සමීකරණ අංක 1 මේ තමයි සමීකරණ අංක 2 මෙයාගේ y අතර සම්බන්ධයක් ගන්න යන්නේ.
මේ උසමෙන් හරි. පුතේ y ට සම්බන්ධයක් ගන්න නම් x පද අයින් වෙන්න බෑනේ. ඒතර x පද අයින් වෙන්න පුතේ ලේසියෝ කොහොම නැතුව 2යි මේ දෙන්නේ දෙයකට ගත්තොත් පුතේ ඉන්නේ y ඍණ 4යි නේද? සමාන වෙන්නේ x ට නේද? ඔන්න. මේ දෙන්න සුළු කරමු. 1ට 2 ආදේශ කරමු පුතේ මේ. 1ට 2 ආදේශයෙන්. ඒතර x කියලා කිව්වේ දෙවතාවක්. ඔය තියෙන්නේ y ඍණ 4 වර්ග කියන්නේ 2 වර්ග 4යි මෙයාගේ වර්ග ධන. y වර්ග ඍණ 4යි y සමානයි විදිහ සුළු කරගමු පුතේ. 4යි y වල වර්ග. මෙතන හම් වෙනවා 8යිනේ 8 වාරයක් අතර 32යි ඍණ 32යි y 16 4ක් 64යි ධන 64යි. ධන y වර්ග ඍණ 4යි y සමානයි 0යි. එහෙනම් සුළු කරගත්තාම පුතේ මට හම්බ වෙන්නේ මොකද්ද මෙතන? ඔය තියෙන්නේ 5යි y වල වර්ගය ඍණ 36යි y ඍණ 64ද? ධන 64යිනේ. හරිනේ. එම නිසා පුතේ මට කියන්න බැරිද? ওই සමීකරණය මේ ඡේදන ලක්ෂවල තමයි ස්පර්ශක ලක්ෂවල y කණ්ඩාංගේ තෘප්ත වෙනවා කියලා කියනවනේ අර සමීකරණයේ x වෙනුවට y දැම්මම ලැබෙන ප්‍රකාශනය ආපු හින්දා. තේරුණාද මම කියන එක? හරියට පැහැදිලි නේද?